ආයිබන් කියලා පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනිම වීඩියෝ එක. මගේ පළවෙනි වීඩියෝ එක විදියට මම ඔයාලට අරගෙන ආවේ Conjuring කතාමාලාවේ අවසාන කතාව. The Conjuring Last Rite. කතාවේ ප්‍රධාන චරිතයක් වන එඩ් වොරන් සහ ලොරන් වොරන් යනු ලෝක ප්‍රකට භූත විමර්ශන යුවලකි. කතාව ආරම්භ වන්නේ 1964 වසරේදී ඔවුන්ගේ ජීවිතවලට සෙවණැල්ලක් වූ භයානක අත්දැකීමකිනි. ගැබිනිව සිටි ලොරෙන් පැරණි භාණ්ඩ වෙනත් සැලක තිබූ පුරාණ කැඩපතක් සම්බන්ධ භූත සිදුවීමක් විමර්ශනය කළාය. එම කැඩපත තුළින් ඇය යක්ෂයෙකුගේ බිහිසුණු දර්ශනයක් දුටුවාය. එමගින් ඇයගේ නූපන් දරුවාට හානි සිදුවන බව අනතුරු ඇඟවීමක් ලැබුණි. මේ භීතියෙන් ඇය සිහිසුන් වී නොමේරූ දරු උපතක් සිදුවිය. දරුවා මළදරු උපතකින් මේ ගිය නමුත් ලෝරන්ගේ යාඥාව සහ බලවත් මානසික ශක්තිය නිසා ජූඩීගේ ආත්මය ආපසු කැඳවීමට හැකි විය. එහෙත් එම කැඩපතේ සිටි යක්ෂයා මේ සිදුවීමෙන් පසු වොරන් පවුලට පෞද්ගලිකවම සම්බන්ධ විය. එඩ් විසින් එම කැඩපත ඔවුන්ගේ නිවසේ ගුප්ත කෞතුකාගාරය තුළ සඟවා මුද්‍රා තබන ලදී. වසර ගණනාවකට පසු 1986 දී එඩ්ගේ හෘද රෝගී තත්ත්වය නිසා වොරන් යුවල විමර්ශනවලින් විශ්‍රාම ගොස් සිටියේ තම දියණිය වූ ජූඩීගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් සූදානම් වෙමිනි. මේ අතර පෙන්සිල්වේනියාවේ වාසය කළ ස්මර්ල් පවුල ජැක් ජැනට් සහ ඔවුන්ගේ දියණියන් තම නව නිවසේ අද්භූත කරදර මාලාවකට මුහුණ දුන්හ. ඔවුන්ද පැරණි වෙළඳ සැලකින් ගෙනා කැඩපතක් හරහා මෙම භූත කරදරවලට ගොදුරු වී සිටීහ. නිවසේ දොරවල් තනිව වැසීම සහ භෞතික පහර සහ නිවසේ භයානක දුර්ගන්ධය වැනි සිදුවීම් නිසා පවුල දැඩි ලෙස බියට පත්විය. මෙම සිදුවීම පුවත්පත් වෙත ගිය අතර එයින් ඔවුන්ට උපකාර කිරීමට පැමිණි ෆාදර් ගෝඩන් නම් පූජකවරයාට යක්ෂයා පාරදී ඔහුව සියදිවි නසා ගැනීමට පොළඹවන ලදී. ෆාදර් ගෝඩන්ගේ අවමංගල්‍යයේදී මවගෙන් උරුම වූ මානසික හැකියාවන් ඇති ජූඩී දර්ශනයකින් තේරුම් ගත්තේ පූජකවරයාගේ මරණයට හේතුව ස්මර් සිද්ධිය බවයි. තම දෙමව්පියන්ගේ විශ්‍රාම තීරණය නොතකා ඇය රහසින් පෙන්සිල්වේනියාව බලා ගියේ සිදුවීම් ගැන සොයා බැලීමටය. තම දියණියට තර්ජනයක් ඇති බව දර්ශනයකින් දැනගත් ලෝරන් එඩ් සමග ස්මර්ල් පවුල හමුවීමට ගියාය. විමර්ශනය අතරතුර ලෝරන් යක්ෂයාගේ ස්වභාවය තේරුම් ගත්තාය. ස්මර්ල් පවුලට හමු කැඩපත වෙනත් එකක් නොව 1964 දී ඔවුන්ගේ දරුවාට හානි කළ යක්ෂයාම සිටි කැඩපත බව ඇය තේරුම් ගත්තාය. යක්ෂයාගේ සැබෑ අරමුණ වූයේ ස්මර්ල් පවුලට හිංසා කිරීම නොව වොරන් යුවලගෙන් පලිගැනීම වන අතර එය සඳහා ඔවුන්ගේ දියණිය වූ ජූඩී ප්‍රධාන ඉලක්කයක් විය. ජූඩී යක්ෂයාගේ උගලට හසුවී අට්ටාලයේදී ප්‍රහාරයට ලක්ව පඩිපෙළෙන් බිමට වැටුණාය. මේ තත්ත්වය තේරුම්ගත් එඩ් සහ ලෝරන් යක්ෂයා සිරකිරීම සඳහා කැඩපත වහාම ඔවුන්ගේ ගුප්ත කෞතුකාගාරයට ගෙන යාමට තීරණය කළහ. කැඩපත කෞතුකාගාරයට ගෙන යන අතරතුර යක්ෂයා එයින් පිටතට පැමිණ ජූඩිගේ සිරුරට ඇතුළු වී ඇයව භූත ආවේශයකට ලක් කළේය. තම දියණියගේ තත්ත්වය දැකීමෙන් එඩ්ට හෘදයාබාධයක් ඇතිවිය. ලෝරන් යක්ෂයාගේ ප්‍රහාරවලට ලක් වූ නමුත් ජූඩීගේ පෙම්වතා වූ ටෝනි ඇයව බේරා ගත්තේය. ආවේශ වූ ජූඩී අට්ටාලයට ගොස් එල්ලී මිය යාමට උත්සාහ කළ අතර එඩ් විසින් ඇයව බේරා ගත්තේය. යක්ෂයාට එරෙහිව යාචනා කළද එයින් පළක් නොවිය. අවසානයේදී ලෝරන් තේරුම් ගත්තේ යක්ෂයා පරාජය කිරීමට නම් ජූඩීගේ මානසික හැකියාවෙන් ප්‍රතික්ෂේප නොකර ඒවා බාර ගැනීමට ඇයට උපදෙස් දිය යුතු බවයි. ජූඩී සහ ලෝරන් ඔවුන්ගේ ඒකාබද්ධ මානසික බලය යොදා ගනිමින් යක්ෂයාට කැඩපතෙන් පිටතට පැමිණීමට බල කළ අතර අවසානයේදී ඔවුන් දෙදෙනා එක්ව කැඩපත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූහ. කැඩපත විනාශ වීමත් සමග යක්ෂයාගේ බලය බිඳී ගිය අතර ජූඩී නිදහස් වූවාය. යක්ෂයා පරාජය කිරීමෙන් පසු ස්මර් පවුල
තවත් වසර 3ක් කිසිදු කරදරයකින් තොරව එම නිවසේ ජීවත් විය. කැඩපතේ කොටස් වෝරන් යුවල ගුප්ත කෞතුකාගාරයේ අගුළු දමා තබන ලදී. චිත්‍රපටය අවසන් වූයේ ජූඩීගේ සහ ටෝනිගේ විවාහ මංගල්‍යයේදීය. මෙම අන්තිම විමර්ශනයෙන් පසු එඩ් සහ ලෝරන් වෝරන් ක්‍රියාකාරී විමර්ශනවලින් නිල වශයෙන් විශ්‍රාම ගත්හ. අවසන් දර්ශනයෙන් ලෝරන් එඩ් සමග ඉදිරියට ගත කිරීමට නියමිත වූ සතුටුදායක විශ්‍රාම ජීවිතයක් පිළිබඳ දර්ශනයක් බෙදා හදා ගනිමින් ඔවුන්ගේ ආදරය සහ ඇදහිල්ල තහවුරු කරයි. මේ කාංචරින් කතා මාලාවේ අවසාන කතාවේ අවසානයද වේ.